Midnight on the glass, you pull me through the dark. A silver line of rain running through my heart. Alright guys, I trade එකක් CRT වලින් ගන්න යන්නේ බලමු trade එක success වෙයිද කියලා. මේ තියෙන CRT channel එක. ඉතින් CRT channel එක මම පෙන්නනවා මේකේ මේ තියෙන CRT high, මේ තියෙන CRT low. මේ trade එකේ පල්ලෙන් enter වෙන්න බැරුණා. මිස් වුණා. මේ තියෙන channel එක CRT channel එකට CRT channel එක liquidity swap එකක් තියෙන්න ඕනේ. මේ තියෙන liquidity swap එක ඒ liquidity swap එකට බැරුණා මේ channel එකේ වෙන්නේ last point එක break කරන්න. ඔයාලට පේනද චූටි මේ body close කරන්න නැහැ. ඒ CRT channel එක fail කරන තර market එක එහෙම නම් පස්සේ ගොඩක් වෙලාවට market එක reach වෙන්න ඕනේ. එයාගේ top high එක ගන්න. අපි බලමු මාකට් එක උඩට යයිද කියලා. මේකේ 15 minute chart එක ඊමන් පස්සේ 1 minute chart එකේ තමයි trade එක අපි enter වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට මම prediction කරේ මාකට් එක මෙන්න මේ මෙතෙන්ට මෙන්න මේ area එකට මාකට් එක ඉච්චා ගොඩක් වෙලාවට එන්න ඉඩ තියෙනවා. 71 69 අතර මාකට් එකට enter වෙලා තියෙන දැන්ටම පොඩි ප්‍රමාණයකින් enter උනේ මාකට් එක already ඒ area එක touch කරලා තියෙන නිසා මෙන්න මෙතන already මාකට් එක touch කරලා තියෙනවා. අපි බලමු මාකට් එක මෙතනින් උඩට යයිද කියලා. මේකේ stop loss තියන්නේ මෙන්න මේ liquidity swap එකේ low entry එකට පල්ලෙහායි. සාමාන්‍ය මෙන්න මේ වගේ area එක 44 62ට ආවම පස්සේ මම ආවොත් මම my trade එක cut කරලා දානවා. තාම තියෙන්නේ entry level වල කිසිම ප්‍රශ්නයක් නැහැ. බලමු මාකට් එක මොන වගේ movement එකක් දෙයිද කියලා. මේක හැබැයි මේක momentum තාම තියෙන sell වල trend එකට against ගන්න එක තමයි මම අරන් තියෙන්නේ. සාමාන්‍ය trend එකට against ගන්න ඒවා ගන්න පුළුවන් හරියටම බලලා ගන්නවා. මොකද trend එකට ගන්න CRT ව තමයි ගොඩක් වෙලාවට successful වෙලා යන්නේ. බලමු මේක මාකට් එක මේ trade එක success වෙයිද කියලා. මෙතන 5 minute chart එකේ මෙතන QM zone එකක් මේ තියෙන හදලා මෙතන QM zone එකක් ඒ වගේම 1 minute chart එකෙත් QM zone එකක් තියෙනවා. මෙන්න මේ area එකේ මේ තියෙන QM zone එක එනම් මේකේ මේ තියෙන QM zone එක බලමු continuation setup pack ඇඳෙයිද කියලා බලමු. I'll still find your light. If the stars fall down, you'll be in my side. අනිවාර්යයෙන්ම මේ CRT setup එක TP stop loss තමයි හරියටම තියාගන්න ඕනේ. TP අනිවාර්යයෙන්ම මේක high point එක තමයි prediction කරන්න ඕනේ. එතනින් එහාට යන්න එපා. මොකද සමහරවිට ඒකේ touch කරලා market එක ගොඩක් වෙලාවට පල්ලෙහාට එනවා. මේක stop loss එක ගන්න ඕනේ අනිවාර්යයෙන්. මෙන්න මේ liquidity setup එකෙන් පල්ලෙහාට. මෙන්න මේ candle එකේ මේ තියෙන අවසානයේ මම පෙන්නන්න එක. මේ තියෙන මෙන්න මේ candle එකේ අවසාන කොටසෙන් pip 10ක් හරි පල්ලෙහෙන් තමයි stop loss place කරන්න ඕනේ. stop loss හා TP place කරන එක තමයි මේ CRT setup එකේ වැදගත්ම. I was drifting low under ocean blue, but then your name came back like it always do. Hold me close, hold me now. All right, first trade එකකින් පස්සේ pip 40ක් විතර ගිහලා තියෙන මම මේ පළවෙනි trade ටික මේකේ අයින් කර ගන්නවා. මොකද එහෙම TP ටිකක් අයින් කර ගන්නව නැත්නම් මාකට් එක පළට આવොත් ඒ TP ටිකවත් අපිට හම්බෙන්නේ නැහැ. කොහොමද පළවෙනි ඒ තමන්ගේ trade එකෙන් pip 50ක් 60ක් ගියන් පස්සේ එකෙන් භාගයක් අනිවාර්යෙන් close කරගන්න. ඒක තමයි safetyම method එක. මාකට් එක ෂුවර් කරගන්න එපා කොහෙලකවත්.
TP තමන්ගේ ට්‍රේඩ් ප්‍රොෆිට් එකෙන් ලයිව් සවන්නේ 50ක් වදියන් පස්සේ TP බුක් කරගන්න එක තමයි හොඳම මෙතඩ් එක වෙන්නේ. භාගයක් තියාගන්න භාගයක් අයින් කරගන්න. alright මාකට් එක TP වල ටච් කරලා මාකට් එක චුට පල්ලහැට ආවා. බලමු මාකට් එක එතනින් හැට යයිද කියලා ෂුවර් නැහැ. මම මගේ TP කීපයක් බුක් කරගන්නවා මෙතනින්. alright ඔක තමයි CRT setup එක. ඉතින් හරි ලස්සන setup එකක් එතනත් ඇඳුණා. TPත් ඇඳුණා. අර මට entry තමයි චුට්ට තව ටිකක් පල්ලෙන් ගන්න බැරුනේ. නමුත් already pip 130ක් වැදලා තියෙනවා. මේ තියෙන්නේ ඒකේ profit එක මම එකත් අයින් කර ගන්නවා දැන්. එතනින් එහාට යයි කියලා මාකට් එක අපිට ෂුවර් කරන්න බෑ. මොකද CRT setup එකේ TP තියෙන්නේ ඒ CRT candle එකේ උඩ කියන්නේ මේ CRT candle එකේ එන්න මේ උඩ තියෙන candle එකේ wick එකේ. ඉතින් මේ තියෙන අද ඒ TP එක සප් ට්‍රේඩ් එකේ TP මේ profit එක මේක මෙවුවා මේ demo account මේ මගේ තියෙන live account වලින් එකක්. ඉතින් ඔය market down වෙනවා ගොඩක් වෙලාවට. සමහරවිට එහෙම down වෙන්න පුළුවන්. සමහරවිට ඒ CRT candle එකේ touch වෙලා TP touch වෙලා පල්ලහැට එනවා. නැත්නම් candle එක fail කරලා market එක ගොඩක් වෙලාවට පල්ලහැට යනවා. මොකද momentum එක තාම තියෙන sell බලමු අපි මොකද වෙන්නේ කියලා. හොඳ ආයේ ඒ වගේම ලස්සන setup එකක් හැදුනොත් මම ආයේ වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් මේ CRT TSB setup හොඳට prediction යන විදිහ හා ඒ setup එකට අදාළ candle එක අල්ලගත්තොත් කොහොම හරි touch කරගත්තොත් මොකද ඒක back test කර බල ඒක කරගත්තොත් එහෙම ඒ CRT candle TSB setup අල්ලගන්න හරි ලේසි. හැබැයි candle එක identify කරගන්න එක තමයි ඒකේ ලොකුම theory. එතන තියෙන theory ඒක practice කරනවා ඊට පස්සේ. ඉතින් ඒක identify කරගත්ත පස්සේ 15 minute 30 minute 1 hour 4 hour daily candle නැත්නම් 5 minute just quick scalping වලට එහෙම හරි හොඳයි. ඉතින් එහෙම prediction ගන්න පස්සේ අපිට profit එකක් ගන්න පුළුවන් මේකේ. ඉතින් ආයේ ඒ වගේ වීඩියෝ එකක් කරනොත් මම එක් කියලා දෙන්න කොහොමද ගන්න කියලා. ඉතින් එතකන් මොකටම ජය වේවා.